තියෙනවා ලංකාවට තෙල් ලීටරයක් ආපු ගාන බැරල් එකට ගෙවපු ගාන මේ තියෙන්නේ පුනරුදේ සූත්‍රය. පොකට් එකට දාන්න ලොකට් එකට දානවා. අදට මාස 10යි මිල සූත්‍රයේ ගත්තු මිල මේ තියෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ සූත්‍රය. මේ තියෙන්නේ සූත්‍රයට වැඩි කරපු සූත්‍ර. මේ තියෙන්නේ ඒ සූත්‍රයට හදපු මිල සූත්‍ර ඔබගෙන් ගසාකා. මේ තියෙන්නේ ඒ සූත්‍ර වලට හදපු මිල සූත්‍ර තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් දැන් අපිට අයිතියක් තියෙනවා. මේ තියෙන්නේ ගසාකන විදුලි සූත්‍රයට විදුලි වැඩි කිරීමේ සූත්‍ර. මේ තියෙන්නේ පුනරුදාණ්ඩුව සමාගම් 6කට කපට කඩපු දේශද්‍රෝහී පනත. එහෙනම් තවත් මේවා තියාගෙන මෙව්ව එක්ක නටන්න ඉඩ දිය යුතු නැති නිසා මේ සියලු දූෂිත ගනුදෙනු කරන ජනතාවගෙන් සූරා කාපු ලේමා පිලුන්ගේ ආණ්ඩුවේ සූත්‍ර ඉරලා දැමීමේ මොහොතයි උදා වෙලා තියෙන්නේ. අපි එකින් එක ඉරමු. එසේ නැතුව සහෝදරයා තවත් මේවා තියාගන්නවා නම් අපි ඔබට කරන දේශද්‍රෝහී ක්‍රියාව මේ තියන්නේ මුන්ගේ පුනරුද ගසා කෑමේ විදුලි සූත්‍රය ඉරන්නේ නැතුව විනාශ නොකර තවත් මේවා තිබ්බොත් අපිටත් වෙන ගහයි. මේ උගේ විදුලි සූත්‍රය මේ ජනාධිපති දන්නේ නැතුව ජනාධිපතියගේ සභාපති ඇමතිය හදපු හොර සූත්‍රයට හදපු තෙල් මිල වැඩි කිරීමේ සූත්‍ර මෙව්වා ඉරන්නේ නැතුව මේවා ඉර කණ්ඩ තියෙන්නේ. ඒව ඉරන්නේ නැතුව තවත් රට යන්න පුළුවන්ද? මේ තියෙන්නේ පුනරුදේ ආපු දා ඉඳලා මුංගේ ආණ්ඩුව හොර සූත්‍රයට මිල වැඩි කරලා තමුන්ගෙන් ගසා කාපු හෙන ගහන ඉන්දන මිල සූත්‍ර ටික මිල වැඩි කිරි මෙව්ව ඉරලා ඔවුන්ට කන්න නැතුව වෙන මොකාට කවන්නද? මේ තියෙන්නේ ජාතියක් වනසපු හොර මේ ජාතිය මේකේ තියෙන ගසා කෑන් අයින් කරනවා කියලා තමයි ආවේ. මේ තියෙන්නේ පුනරුදේ හොර ඉන්නන සූත්‍ර ගැලපුම අදත් වෙබ් අඩවියක නෑ. මේක යක මුන්ට ඉරන්න ඕනේ, මුන්ට හෙන ගහන්න ඕනේ, මුන් මකදා වෙන්න ඕනේ. මේ තියෙන්නේ අවුරුදු 50 ගාන දශක 5කට වැඩිය පිරිවැය මත දුන්න විදුලි බල මණ්ඩලය අහෝසි කරපු එකේ දාමම විදුලි බල පන తీරන මේ පුනරුදේ ඇවිල්ලා ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ 2025 අංක 14 සංශෝධන අගෝස්තු 22 ගෙනල්ලා රටටම කෙලවපු විදුලි සේවකයා මහමගට දාපු ගසාකන විදුලි සූත්‍රයේ ඉදිරියට එන හෙන ගහන පුනරුද පනත ඉරන්නේ නැතුව මුංග තුත්තර එලොට යන්න ජනතාවට පෙන්වන්න නැතුව තවත් මොන හෙන එකටද මේක කන්න බෑ. මොකද මුං වගේ මං ගොන්නු නෙමෙයි, මම බත්තාල හැදුව එකෙක්. ඒකින්ද මේක ඉරලා විසි කරමු. මේක දාමු මුංගේ හෙන ගහන කුණු කුඩේට සාප වේවා.